කාලා ගමන ආරම්භ කරමු එහෙනම්. लास्ट डे के पैकअप करला पड़ी पान्या गन्ना के कट्टिया ने हाँ कहाँ मत उतनी अस्करी ला दे वह तस्कर हो दे मेरी ने 10x6 टेलर एකට සේරම බඩු ටික පැකප් කරලා ලෝඩ් කරලා තියෙන්නේ. දැන් ඉතින් එකම ගමන තමයි වික්ටෝරියා ටේලර් එකක් තමයි සේරම පැක් කරලා මම හිතන්නේ අපිට කිලෝ ගාන 200යි හැබැයි ස්පීඩ් එක 80යි ආ මුළු ගේම empty කරලා තියෙන්නේ. තා පොඩ්ඩක් තියෙනවා එහෙම මෙහෙන් ක්ලීන් කරගන්න ඒවා කරලා ඉවරලා හෙට උදෑසනම පිටත් වෙන්න තමයි තියෙන්නේ. එන්න අසලම් කරන්න. අසලම් කරනවා. එහෙනම් හෙට උදෑසනම අපි ගේට බයි බයි කියලා යන්නේ පුතේ. හෙට දැම්මම නෙමෙයි හෙට සුබ දවසක්. අපි අද ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ අපි කොහමද වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ඉඳලා සවුත් ඕස්ට්‍රේලියා වට යන්නේ කියලා කාර් එකේ. මේ තියෙන මැප් එක අපි ඉඳලා ඉඳලා බලද්දි නම් කිලෝමීටර් 2600 ගානක් තිබුණා. 750 දැන් තව තියෙනවා ඉතුරු වෙලා යන්න 2335 Perth to Port Augusta. ඇඩ්ලයිඩ් වලට හරි 300 ගාන ආපුවාම 600 ගාන. ඒ වුණාට අපි යන දරට සම්පූර්ණ 2700ක් විතර 750ක් විතර තියෙනවා. දවස් අද දිනේ 27 අගෝස්තු 27 වෙලාව කිය 2:35යි. 2:35යි. අපි ගන්න අපිට කී දවසක් විතර ගමන යන්න වෙයි කියලානේ. මේ ඉන්නේ කට්ටිය. නගරයක ඉඳලා තවත් නගරයකට කොහොමද අපි ගමනාගමනය කරන්නේ කියලා. හොඳයි. අපි එහෙනම් තවත් සුන්දර තැනකින් හමු වෙමුනේ. ඔව් නැවතුම් පොලකදී හමු වෙන තෙක් ඔයගොල්ලෝගේ මේ මොහොතේ සමුගන්නවා. හැබැයි සමුගන්න කලින් කියන්න ඕන මෙදාපාර වීඩියෝ එක කරන්නේ මම නෙමෙයි. මගේ වයිෆ් තමයි. එහෙනම් හමු වෙමු.
දැන් වෙලාව 4:00 අපි දැන් ඇවිල්ලා නැවතුවා නියර්බයි මේ නෝදන් නේ මයමි එහෙනම් මේ කොහෙද කෙටි විවේකයක් සඳහා අපි දැන් නැවතුවා පූමා පෙට්‍රල් ස්ටේෂන් එක ගාව අලුත් යාළුවෙකුත් හම්බුණා මගදී තව කිලෝමීටර ගානක් ඉතින් යන්න තියෙන හින්දා පොඩි රෙස්ට් එකක් අරගෙන චුට්ටක් කාලා බීලා පොඩි රෙස්ට් එකක් අරගෙන යන්න තමයි තියෙන්නේ නේ ගයිස් සිග්නල් ආපුවම පොඩි කෝල් එකකුත් අරගෙන කිව්වත් නොකිව්වත් ලොකු ටේලර් එකකුත් අරගෙන ගමනාගමනේ යන්න තමයි තියෙන්නේ මේ දෙන්න අපේ වණ්ඩිය ඒක තමයි දක්කගෙන යන්න තියෙන්නේ ඉතින් සවුත් ඕස්ට්‍රේලියාවට යනකම් තියෙන ටේලරේ යාළුවොත් පස්සෙන් එනවා සමහර කෙට අපි යද්දි අපේ ටේලරෙටම නැගලා ඉදන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපි මේ නැවතුම් පොලේ පොඩි රෙස්ට් එකක් අරගෙන ඊළඟ ගමනේ ආරම්භ කරන්න යන්නේ. එහෙනම් ඊළඟ නැවතුම් පොලේදී ආයේ හමු යමු. උනා ගයිස් පොඩි විවේකයක් ගන්න යනවා වගේනේ ටොයිලට් ට්‍රේන් දෙන්නේ හෙලෝ දැන් අර නැවතුම් පොලේ ඉඳලා මේ විනාඩි කීයකට පස්සේ පැය කීයකට පස්සේද පැය එකමාරක් දෙකක් දෙකකට පස්සේනේ එහෙනම් ඕගොල්ලෝ ගිහින් එනවා මෙතනටලා ඉන්නම් Bye bye. ඉස්සරලා නැවතුම් පොලෙන් පස්සේ දැන් තවත් තැනකට ඇවිල්ලා තියෙන්නේ පොඩි රෙස්ට් එකක් අරගෙන බාත්රූම් එක වලට ගිහිල්ලා එහෙම ආයෙ ගමන ආරම්භ කරන්න තමයි තියෙන්නේ ट्रक पार्क करना टॉयलेट हमें यहाँ पे तीन ऑगल्ट पे ना त्यार तीन टॉयलेट के इतना टॉयलेट तीनों नहीं मुकाद्दे प्लेस है यार डांस है कोई डांस है दालगन गाँव में आमड़ी सुंगड़ी मंगे हाँ
සවුත් ඕස්ට්‍රේලියාවට හරවල යන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට පේන ඇති සවුත් ඕස්ට්‍රේලියාවට හරවන්න දාගන්න මේක. ගණන් මේක. සවුත් ඕස්ට්‍රේලියාවට හරවන්න යන්නේ ගෝත්‍රින් සෙට් එක. හොඳයි. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ නොර්සමන් කියන පෙට්‍රෝල් ස්ටේෂන් එක ගාවට. තාම පෙට්‍රෝල් ස්ටේෂන් එක ඕපන් කරලා නැහැ. ඩීසල් ගහන තැන විතරයි, ට්‍රක් වලට විතරයි තාම ඕපන් කරලා තියෙන්නේ. කාර් වලට අනිත් ඒවාට ගහන තැන ඕපන් කරලා නැහැ. දැන් වෙලාව 12:48යි. ඉතින් මෙතන පොඩි ටෙස්ට් එකක් අරගෙන ඒක ඕපන් කරුවට පස්සේ තෙල් ටිකක් ගහගෙන තමයි ඊළඟ ගමන ආරම්භ කරන්න යන්නේ. ඊට කලින් කට්ටිය ඉතින් නිදි. ඒක නිසා සෙට් එකම නිදි. සේරම ට්‍රක් පාක් කරලා ලස්සනට ගහන්න හදලා තියෙන්නේ. සෙට් එකම පාක් කරලා ඉන්නේ දැන්. එහෙනම් අපි හෙට උදෑසනදී නැවතත් හමු වෙමු.